අයිබෝන් සියලු දෙනාට මේ මම අද ඉන්නේ ගාල්ල කොටුව ඇතුලේ ඉන්නේ විසුඳුරු අසල මේ අතර මම ආවේ මේ ගාල්ල කොටුව ගැන වීඩියෝ එකක් කරන්න. හැබැයි මට ඊට කලින් හිතුණා මේ මම මේ දැකපු සුන්දර දර්ශනය ගැන ඔයගලන්ට අවබෝධයක් ලබා දෙන්න සහ අපේ මිනිස්සු ගැන කියන්න පොඩි අවස්ථාවක් කරගන්න මේක. මේ ඉන්න ෆොරනර්ස්ලා කණ්ඩායමක් ඒගොල්ලන්ගේ දරුවෝ වැඩි හිටියෝ කට්ටිය එකතු වෙලා ගාල්ල කොටුවේ අපේ සිංහල කට්ටිය ඇවිල්ලා දාන බෝතල් ප්ලාස්ටික් කෑම කාපු දේවල් දාලා එහෙම දාලා ගියපු කට්ටිය ඒවා ඒගොල්ලෝ මේ පත්තර දාලා පරිසරය රැක ගන්න ආදරේ. ඉතින් මේ මිනිස්සුන්ට මේක රැක ගන්න උවමනාව තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ දරු පරම්පරාවත් එක්ක ඇවිල්ලා මේ කොටුව සුද්ධ කරන දර්ශනයක් තමයි මට මේ පේන්න මම මේ පෙන්නන්නේ. ඉතින් අපි ලැජ්ජ වෙන්න ඕන ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි ගේන ඉටිකොලේ අපි ගේන Hello, good morning. අපි ගේන I am taking a small video for my YouTube channel, okay? ඒ දේවල් We are highly respect about you. දාලා යනවා. ඉතින් පිටරට Thank you for clean us. අපේ රට ගැන හරි ආදරෙන් ගෞරවයෙන් ගැම්මෙන් බලනකොට අපේ මිනිස්සු ඒ සුද්ධ හදපු දේ දිහා බලාගෙන ඒක පරිස්සම් කරන්නේ නැතුව ඒක විනාශ කරන මට්ටමට පත් වෙච්ච જાතියක් වෙලා තිනවා. ඇත්තටම જાතියක් විදිහට ලැජ්ජ හිතෙනවා හැමෝටම. මේ ඇත්තටම behaviors කියන එක දේවල් discipline කියන දේවල් අපි ඇතුළේ නැති එක හරි ප්‍රශ්නයක්. අපේ අධ්‍යාපනයෙන් මේ දේවල් හදන්න නැති එක ලොකු ප්‍රශ්නයක්. ලංකාව ඇතුළේ බිහි වෙන්නෙම නිකන් හඹාගෙන යන මිනිස්සු කොටසක් විතරයි. මිනිස්සුયો බිහි වෙනවා අඩුයි. මිනිස්සු විතරයි බිහි වෙන්නේ. ඉතින් මං හිතන්නේ සියලුම දෙනා ආයි හැරිලා තමන්ගේ ජීවිතය දිහා බලන්න ඕන. තමන් ගොඩනගපු දේවල් දිහා බලන්න ඕන කියන එකයි මගේ අදහස. ඇත්තටම ලැජ්ජ හිතෙනවා. පුංචි ළමයි අපි කාපු බීපු දාපු ජරා කරපු දේවල් පුංචි ළමයි අද්දකින් ඒගොල්ලෝ අස් කරනවා. ඉතින් ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන. හරිම කනගාටුයි. මේක කියනකොට Hello, good morning. කරන්න දෙයක් නැහැ. I am taking a small video for my YouTube channel, okay? මෙහෙම දෙයක් හරි දැකලා We are highly respect about කෙනෙක් your හරි work. හැදෙන්න මේ රට ලස්සන රටක්. Thank you for clean us. ලයික් එපා, කමෙන්ට් එපා, සබ්ස්ක්‍රයිබ් එපා. එක මිනිස්සෙක් හැදෙන්න මුළු රටම එතකොට දවසකදී හැදේවි. ලස්සන අනාගතයක් අපේ දරුවන්ට බිහි වේවි. ඉතින් ඒකට මහන්සි ගමු අපි හැමෝම. මේක සුන්දර රටක්. මේක පරිස්සම් කරගමු. එහෙනම් තවත් වීඩියෝ එකකින් එනකම් හැමෝටම බුදු සරණයි. සුබ දවසක්.